ආයවන්නට ඔයා සමහරට කලාත්මා කියනම අහලා ඇති. මේ දවස්වල ලංකාවේ සෝෂල් මීඩියා වල ගොඩක් ජනප්‍රිය කෙනෙක් තමයි මේ කලාත්මා කියන්නේ. කලාත්මා මේ විදිහට කලින් දාපු වීඩියෝ එකකට ලැබුණ කමෙන්ට්ස් ඉඳ තමයි මේ විදිහට එයා ජනප්‍රිය වෙලා තියෙන්නේ. මේ වීඩියෝ එක හදන ලාවටත් එයාගේ වීඩියෝ එකේ කමෙන්ට්ස් 40000කට ආසන ප්‍රමාණයක් වැටලා තියෙනවා. සමහරට ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකට ලැබුණ ප්‍රචාර ගැන පැහැදිලි කරමින් ඇය තවත් වීඩියෝ එකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඇය ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ. දින 5කට පෙර ඡායාරූපයක් සමග ඇය විසින් පළ කළ තිබු මේ වීඩියෝ ප්‍රේක්ෂකයන් ඉල්ලා තිබුණේ ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳ තමන්ට ඇති අත්දැකීම් බෙදා ගන්නා ලෙස. කෙසේ වෙතත් ඇය වැඩිදුරටත් ඉල්ලා තිබුණේ තමන් දන්නා වඩාත් ආందోලනාත්මක කතා බෙදා ගන්න කියලා. කෙසේ වෙතත් ඒ ප්‍රචාර ලෙස විශාල පිරිසක් ප්‍රකට පුද්ගලයන් පිළිබඳ බරපතල චෝදනා ඇතුළත් ප්‍රචාර දක්වලා තිබුණා. ඉතින් මේ පිළිබඳව අලුතින්ම ඉදිරිපත් කරපු පැහැදිලි කිරීමේ ඇය මේ විදිහට තමයි සඳහන් කරලා තිබෙන්නේ. මම කලාත්මා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඕපදූප ගැන අන්තර්ජාලයේ වෛරල් වල ගිය තරුණී මම. මේ සිදුවීම ගැන විවිධ කතා සහ අදහස් මොහොතක් ඒ නිසා මට මගේ අදහස බෙදා ගන්න ඕනේ. මම ඊටම සතුටු වෙනවා ඔබ මොහොතක් අරගෙන මේක කියවනවා නම්. මම මුලින්ම මේ වීඩියෝ පළ කළ වෙලාවේ මම උපාදූ පැහැුවේ නැහැ. මම ජාත්‍යන්තරයේ ගිය TikTok ප්‍රවණතාවක් අනුව Taman නොසිතු ලෙස Tamanට මුණ ගැසුණු ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන විමසුවා පමණයි. මුලින්ම ලැබුණු කමෙන්ට් කිහිපය ආදරණීයයි. ඒ අතරින් කෙනෙකු මාව කොත්තු කඩේක මුණ ගැසුණු කතාවක් බෙදාගෙන තිබුණා. මුලින්ම එය කිසිම හානියක් නැති විනෝදබර දෙයක් වුණා. ඒත් වීඩියෝවට අවධානය ලැබෙන විට තත්ත්වය වෙනස් වුණා. පුද්ගලයන් විවිධ නම් සහ චෝදනා ඉදිරිපත් කරන්න ගත්තා. නිර්මාණකාරීක ලෙස මට වගකීමක් තිබුණා හානිදායක ප්‍රතිචාර ඉවත් කිරීම. මම මුලින් එහෙම කළා. ඒත් වීඩියෝවට අවධානය වැඩි වී 20000කට වැඩි කමෙන්ට් ප්‍රමාණයක් ලැබෙද්දී ඒ සියල්ලට සමගාමීව නියාමනය කිරීම අසීරු වුණා. කෙසේ වෙතත් මම පුද්ගලික මේන් බලපෑමට ලක් වුණාගේ සමාව ඉල්ලුවා. මට කළ හැකි දේ කළා. ඒත් අන්තර්ජාලය තුල පුද්ගලයන් කියන දේවල් මට පාලනය කළ නොහැකි. බොහෝ අය විමසන පැනයවන්නේ මම සියලු ප්‍රතිචාර මකා නොදැම්මේ ඇයිද කියන එක. එහෙත් එහි ඇති ඇතම් චෝදනා සත්‍ය නම් ඇතම් විට වින්දිතයන් අන්තර්ජාලයේ ඉඩක් ඉල්ලා සිටින්නේ නම් Tamanගේ කතාව ඉදිරිපත් කරන්නට ඉඩකඩක් ඉල්ලා සිටින්නේ නම් මේ කියන අතර ප්‍රතිචාර අවකාශය දැන් පත්ව ඇති තත්ත්වය සමග මා සිටගන්නේ නැහැ. මම එහි කියා ඇති දේවල් ප්‍රවර්ධනය කරන්න තහවුරු කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම දන්නවා මම වැරදි හේතු මත විශාල අවධානයක් ලැබමින් සිටින බව. එහෙත් මේ වේදිකාව යහපත් අරමුණකට යොදා ගැනීමෙන් ඉදිරියට ගමන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මේ විදිහට තමයි ඇය ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා තිබ්බේ.